කවුරුම හරි කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔබ වාසනාවන්තයේද අවාසනාවන්තයේද කියලා ඔබ කියන්න. මේ ලෝකයේ තුල රටවල් 195ක් තියෙනවා. කෝටි 800කට වැඩි මිනිස්සු ප්‍රමාණයක් මේ ලෝකයේ තුල ජීවත් වෙනවා. ඔබ ඉපදුනේ ඇමරිකාවකවත් ඕස්ට්‍රේලියාවකවත් බටහිර රටකවත් නෙමෙයි. ඔබ ඉපදුනේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ රැකෙන පින්බිමක ලංකාද්වීපයේ. කතා කරන්න බැරි මිනිස්සු අතර කතා කරන්න පුළුවන් මිනිස්සෙක් විදිහට ඔබ ඉපදුනා. කන් දෙකම ඇහෙන්නේ නැති මිනිස්සු අතර කන් ඇහෙන මිනිස්සෙක් විදිහට ඔබ ඉපදුනා. අතපය හතර වාරු නැති මිනිස්සු අතරේ අතපය හතර වාරු තින මිනිස්සෙක් විදිහට ඔබ ඉපදුනා. ඇත්තටම කිව්වොත් ඔබට සෙන සම්පත්තියක් ලැබිලා තියෙනවා. ධර්මයක් ජීවිතයට ලැබිලා තියෙනවා. ඒ දහමට අනුව ජීවිතය හැඩගස්වා ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. අපි නිකමට හිතුවොත් අපි අවුරුදු 80ක් විතර ජීවත් වෙනවා කියලා. එහෙම හිතුවොත් අපිට දවස් තියෙන්නේ 29200යි ජීවත් වෙන්න. අපි හිතුවොත් උභයක්කේ මරණය, උපච්ඡේදක මරණ, කම්මක්කේ මරණය, ආයුක්කේ මරණ මේ වශයෙන් අපිට මැරෙන්න වෙනවා. කොයි වෙලාවෙ අපිට මැරෙන්න වෙයිද කියලා කවුරුත් දන්නේ නැහැ.